සුන්දර උදෑසන. සුබ උදෑසනක් වේවා. අදත් වෙනදා වගේම ඔබ අර විශ්වයේ අසීමිත ශක්තියෙන් බලවත් කරන වතුර විදුරු සූදානම් කරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. අලුත් අයට මම කියන්න. පිරිසුදු වතුර විදුරුවක් ගන්න. අරගෙන නිසල්මන් තැනක අඩි 3කට වඩා ඉහළින් තියෙන තැනක ඒතර තමයි යහපත් ශක්තිය ගැවසෙන්නේ. හිමිදිරි පාන්දර විවෘත කරලා තියන්න. රොඩු මොනවත් වැටෙන්නේ නැති තරඟ. තියලා විශ්වයේ අසීමිත බල ශක්තියෙන් මේ පෝෂණය වේවා කියලා එන්න මා සමග අද දවසේ ආරම්භයේ කෙරෙන විශ්වමය සමපාත වීමේ ක්‍රියාවලියට. හොඳයි. මම විශ්වාස කරනවා වතුර විදුර ඔබ තියන්නේ නැති කියලා. වැඩසටහන අවසානයේ ඔබට පුළුවන් ඒක ටිකෙන් ටික පානය කරන්න. නිස්කලංක තැනකට එන්න. ඒක ඉතා වැදගත්. නිසල්මන් තැනක් නිහඬ නම් වඩාත් හොඳයි. නිහඬතාවය යනු දෙවියන්නේ. Silence is God. අපි විශ්වය සමග ඒකාත්මික වෙනවා කියන්නේ දිව්‍යත්වයේ සමග ඒකාත්මික වීමයි. නිවස ඇතුලේ නැත්නම් නිවස පිට නම් වඩා හොඳයි. අපහසු අය ඒ වගේම බාහිරේ පෙනෙන සබදහම පෙනෙන තැනක සැහැල්ලුවෙන් වාඩි වෙන්න. කඳ ඍජුව වාඩි වෙනවා නම් හුඟක් හොඳයි. දැන් අපි මොහොතක් ගැඹුරු දීර්ඝ හුස්ම තුනක් ගන්නවා. මේක අවධාරණය කරනවා අපි හැමදාම. ඇයි ඒ? දීර්ඝ ගැඹුරු හුස්මක් තුළින් තමයි ඔබේ පළමු විශ්වමය දිව්‍යමය සම්බන්ධතාවය ඇති වෙන්නේ. පොඩ හුස්ම ගන්නකොට මෙහෙම කෙටි හුස්ම ඒක වෙන්නේ නැහැ. ගැඹුරින්. ඒ කියන්නේ පෙන්හළු සම්පූර්ණයෙන්ම පිරෙන එකට කියනවා ගැඹුරින් කියලා. මුගක් අයටවත් ප්‍රශ්නයක් නැහැ. දීර්ඝ කියන්නේ ඔබ වෙනද ගන්න හුස්මම හිමින් සීරුවේ දික් කරලා ගන්න ලෙන්ත් එක වැඩි කරන්න. එතකොටයි එළියේ තියෙන ජීව ප්‍රාණ ශක්තිය ඔබ තුළට හුස්ම සමග ඇතුළු වෙන්නේ. හුස්ම තුලින් තමයි භෞතික ලෝකයත් ආධ්‍යාත්මික ලෝකයත් යා කරන පාලම තැනෙන්නේ. ඔබත් විශ්වයේ අසීමිත දිව්‍යත්වයත් ඒ බලවන්ත වූ විශ්වයත් සම්බන්ධ වෙන්නේ හුස්ම තුලින්. දීර්ඝ හුස්ම ගන්නවා. මොහොතක් නවත්තගෙන ඉන්නවා. නහයෙන් කටින් දෙකෙන්ම පිට කරන්න. රාත්‍රියේ පුරා ඔබ තුල ඒක රාශී වූ නරක ශක්ති නරක ද්‍රව්‍ය අපද්‍රව්‍ය සියල්ලම නහයෙන් කටින් පිට වෙනවා. අලුත් නැවුම් බලවන්ත ප්‍රාණවත් දිව්‍යමය ජීව ප්‍රාණ ශක්තිය නාසය තුලින් ඔබ අවශෝෂණය කරනවා. ඔබ දන්නවා එතකොට වාතය ගොඩාක් ඔබ තුලට එනවා. ඒ තුලින් වැඩියෙන්ම ඔක්සිජන් උත් ඔබට ලැබෙනවා. ඒ භෞතික පැත්තයි. නමුත් එයින් ආරෝපණය වෙලා එන්නේ life force energy දිව්‍යමය ජීව ප්‍රාණ ශක්තියයි. තවරක් දැන් අපි විශ්වයේ සම්භාවනාවට පත් කරගන්නා වූ සම්භාවනීය මන්ත්‍රය සජ්ජායනය කරනවා. දැන් අපි යම් තරමකට විශ්වය සමග සම්බන්ධ වෙලා ඉන්නේ. හිමිදිරි පාන්දර වාහනයකට අපි පෙට්‍රල් ගහගෙන වැඩට යනවා වගේ දවසට අවශ්‍ය ශක්තිය ඥානය බලය සම්ප්‍රේෂණය කරන මොහොතයි මේ. දැන් අපි ශ්ලෝකය කියලා සම්බන්ධතාවය ස්ථිර කරගමු. ඔබ දන්නවා. මාත් සමගම කියමු.
දෑත දෙදෙනා උඩින් තියන්න. විෂ්ණු මුද්‍රාවට පත් වෙන්න. ඕම් භූර්භුවස්වාහා තත්සවිතුර්වරේණ්‍යම් භර්ගෝ දේවස්ය ධීමහි धियो यो न प्रचोदयात्. त्र्यंबकं यजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुकमिव बन्धनात् मृत्योर्मोक्षीयमामृतात्. शांति शांति शांति. අද දවස පුරාවටම මා වෙත එළඹෙන පැන නගින සියලු ප්‍රශ්න මා මේ මොහොතේ සිට ඔබ වෙත යොමු කරනවා. ආදරණීය විශ්වයේ දිව්‍යත්වය අපේ සියලුම දේ කෙරෙහි බලපාන්නා වූ ඒ දිව්‍යමය ශක්තිය හිසකෙස් පටන් සුළඟිල්ල දක්වා විශ්වයේ අසීමිත දැවැන්ත ස්වභාවයේ තෙක් පැතිරෙන්නා වූ ඥානාන්විත බල ශක්තියට මම ගෞරව කරනවා. මා වෙත ක්‍රියාත්මක වන මා ඇති කර පවත්වා නැති කරන විශ්වයේ ඇති කරන පවත්වන නැති කරන ඒ දැවැන්ත ප්‍රවර්තික බලවේගය ආදරණීය විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යත්වයේ සමග මම මේ මොහොතේ පටන් සදා කාලයටම එක් වෙනවා. මම ඔබමයි. මගේ සියලු ගැටලු මා වෙතෙන්ට පළමුවෙන් ඔබ වෙත මම මේ වෙලාවේ සිට යොමු කරනවා. මා වෙත පැමිණෙන සියලු ගැටලු ප්‍රශ්න කරදර සියල්ලම ඔබට බාරයි. මට ගැටලුවක් ප්‍රශ්නයක් අහිතකර ස්වභාවයක් ගැටලුකාරී ස්වභාවයක් පැන නගින හැම මොහොතකම මම ඊයින් ඉවත් වී ඔබට අවස්ථාව දෙනවා. ආදරණීය විශ්වයටයි මේ හැමතුම. විශ්වයේ අසීමිත ඥානයෙන් හැබි අපට සිතා ගන්නටවත් බැරි තරම් ඥානයෙන් හැබි විශ්වය ඒ විසඳා මට පිළිතුරු සම්ප්‍රේෂණය කරන තෙක් මම වෙනත් වැඩක නියැලෙනවා. ඔබ වරින් වර මගේ සිත කොනිත්තා මට ලබා දෙන ඒ පිළිතුරු සර්ව සාධාරණීයයි අති සාර්ථකයි ඊතා නිවැරදි බව මම දන්නවා. එයයි පිළිතුර. මම මගේ දුර්වල ඥාණයෙන් පිළිතුරු හොයන්න යන්නේ නැහැ. මම කලබලේ උත්තරයක් දුන්නොත් පිළිතුරක් සැපයුවොත් ක්‍රියාත්මක වුණොත් ඒ ක්‍රියාත්මක වෙන්නේ මා විසින් සිතාපතා ඇති කරගත් බොහෝ විට වැරදි පිළිතුරයි වැරදි ක්‍රියාවයි. ඒ නිසා මම යොසනවා. හදිස්සියේ දෙයකට මම පිළිතුරු සපයන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මොහොතේ ඉඳලා ඔබට සියල්ල බාරයි. ඔබ මට පිළිතුරු සපයන්නේ තරමක් වෙලා ගත වුණාන් පස්සේ බව මම දන්නවා. ඒ නිසා අවම තරමින් මට ගැටලුවක් කරදරයක් පිළිතුරු අවශ්‍ය වෙලාවක් ආවොත් මම නිසල්මනේ පැත්තකට ගිහින් බොහොම හිමින් 100 දක්වා ගණන් කරනවා. 100 ඉලක්කම මා තුලින් කියවෙන්න පළමුවෙන් ඔබ මට පිළිතුරු සපයයි. ඒත් පිළිතුර නාවොත් මම දවසක් හෝ ඔබ පිළිතුරු දෙන තුර ඉන්නවා. මගේ ඥාණයෙන් බුද්ධියෙන් පිළිතුරු සෙවීමෙන් මේ මොහොතේ සිට මම වළකනවා. විශ්වයට වෙනුවෙන් අසීමිත ස්තුතියි. මට අද දවස තුල නොපෙනෙන බොහෝ දේ නොදැනෙන බොහෝ දේ ඔබට දැනෙනවා. ඔබ දකිනවා දන්නවා. සමස්ත ඥානය ඔබයි. අද්විතීය ප්‍රඥාව ඔබයි. මට හිතා ගන්නටවත් බැරි තරම්
නිවැරදි බලවන්ත පිළිතුරු ඔබ මට ලබා දෙනවා. ඒ වෙනුවෙන් කල් තියාම මම ඔබට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සියලුම ගැටලු වලට පිළිතුරු මට ඔබෙන් ලැබෙනවා. සියලුම ගැටලු මගේ කරදර දුක්ඛ දෝමනසයන් සියල්ල ඔබට බාරයි. ඒ හැමදේම ඔබට බාර කරලා මම එයින් ඉවත් වී ඔබ මට කිව්වා වූ ප්‍රීතියත් සාමයත් ප්‍රේමයත් පවත්වනවා. විශ්වයේ පෘථිවි තලයේ සමාජයේ තියෙන ගැටලු ලෙහන්ට තරම් මට ඔබට වගේ ප්‍රඥාවක් නැහැ. මම මෙතෙක් කරේ මෝඩ වැඩක් කියලා මට තේරෙනවා. විශ්වයේ ගැටලු සියල්ලම निराකරණය කිරීම මගේ දුක් දුම්නාසයන් ඉවත් කරලා නැවත ප්‍රීතියෙන් පිරවීම ඔබට බාරයි. ඔබේ බාරගත්තා. සදා කාලයටම බාරගත් විශ්වයේ ඔබට ස්තුතියි. මගේ හදවතින් මේ ස්තුතිවන්ත භාවයේ හැමදාමත් පවතිනවා. මම ඔබට බෙහෙවින් ප්‍රේම කරනවා. ඔබේ නිර්මාණය වන සෝබා දහමට මම ප්‍රේම කරනවා. කිසිදු හානියක් මේ මොහොතේ පටන් මා වෙතින් සිදු වෙන්නේ නැහැ. මමත් ඔබ විසින්ම නිර්මාණය කරන ලද විශ්වමය සෝබා දහමේ මාංගයක්. ගස් කොළන් වයසට යෑම වියලී යෑම වැනි දේ තුලින් දුකටපත් වෙන්නේ නැහැ. හැමදාමත් ප්‍රබෝධයෙන් ඉන්නේ. නොඑක් ව්‍යසන හමුවේ ඍජුව ප්‍රීතියෙන් සුළඟට ලෙලදෙමින් ඉන්නවා වගේ මමත් ඒ වගේම කොටසක්. ගස් කොළන් වලටත් වඩා ඔබ මට ප්‍රඥාවක් දී තිබෙන්නේ එය සිහියේ තබා ගන්නයි. ඔව් මේ මොහොතේ ඉඳලා මමත් එහෙමයි. ගහකට වඩා ප්‍රඥාවන්තයි මම. ගහකට වඩා මම ස්ථිරසාරයි. ගහකට වඩා මම නොසැලෙන සුළුයි. ගහකටත් වඩා මම ප්‍රීතියෙන් ලෙලදෙනවා. මේ මොහොතේ සිට සියල්ලන්ගේම පරාර්ථය වෙනුවෙන් ගහක්සේ කැප වෙනවා. ගහකට වතුර දාගන්න බැහැ කවදාවත්. නමුත් වතුරෙන් හිගයක් නැහැ. සියල්ල ඔබ සපයනවා. එමෙන්ම මට අවශ්‍ය සියල්ලත් මට ලබා ගන්න බැරි වුණත් ඔබ ඒ සියල්ල ලබා දෙනවා. ඊට ස්තුතියි. ඔබත් මාත් එකයි. ඔබේම නිර්මාණය ඔබයි එකයි. මම අසීමිත විශ්වයේ ආදරණීය දරුවා. විශ්වයමයි. විශ්වයේ දරුවාමයි. විශ්වයේ පියාණන්, විශ්වයේ මාතාව මට ඉහළින් සිට අද දවසේ මගේ සියලුම දේ සර්ව සම්පූර්ණ කොට මට ප්‍රීතිය ලබා දෙනවා. ලබා දෙනවා අම්මයි. සාමය ලබා දෙනවා. මමත් ඒ ආකාරයෙන්ම ප්‍රේමණීය කෙනෙක් වෙනවා අම්මයි. නැවතත් අපි දීර්ඝ හුස්ම තුනක් ගමු. දැන් අපි ඇස් අරගෙන වැඩි කරමු. බලන්න ඔබත් මේ සෝබා දහමේ කොටසක්. සෝබා දහමෙන් පිටිම හුස්ම ගන්නවා. ගස් කොළන් සතා සීපා හැම තැනම ඒ අය ඔබට නොපෙනී නොදැනී සියුම් හුස්මක් අරගෙන ජීව ප්‍රාණ ශක්තිය සමග සම්බන්ධ වෙන අපූර්ව. කිසි දෙයකට දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ගැටලු සියල්ල විශ්වයට බාර කරා. සියලු දුක් දුමනාසයන් විශ්වයට බාර කරලා තියෙන්නේ. සියල්ල සපේනවා ඇති. කරදරයක් ආවිලාට පැත්තකට ගිහින් පොඩි විවේකයක් ගන්න. පිළිතුර රැගත් දිව්‍යමය විඥාන දේව දූතයන් ඔබ ළඟට එන තෙක්. හොඳයි. අද වැඩසටහන මම මෙතකින් නවත්වනවා. ඔබට පුළුවන් මම මෙතෙක් කියලා දීපු නොඑක් ශ්ලෝක අතරින් ඔබට සිත්ගත් ශ්ලෝකයක් කියලා වැඩසටහන අවසන් කරන්න. තෙරුවන් සරණයි දෙවිපිටයි. අද මේ වැඩසටහන අනුග්‍රහ ආශිර්වාද ලබා දීලා තියෙන ඉතාලියේ පදිංචි දිලානි සුනේත්‍රා මහත්මිය විසින් කියාරා ෂරෝන් දියණියගේ ගිණීමේ කටයුතු සාර්ථක වෙන්නටත් සියලු ජයග්‍රහණ ලබන්නටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ යන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද කරනවා. කියාරා දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු විතරක් නෙමෙයි ජීවිතයේ සියලුම කටයුතු සාර්ථක වේවා. එමෙන්ම දිලානි අපේ ආදරණීය දියණියගේ සියලුම කටයුතු සාර්ථක වේ. නිදුක් නිරෝගීමත් භාවයටපත් වේවා කියලා ආශිර්වාද කරනවා.